හෙලෝ ගොඩක් කලකට පස්සේ වීඩියෝ එකක් ගේනවා. මම හිතන්නේ මම අන්තිම වීඩියෝ එක ගේනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානෙත් එක්ක තිබ්බ යුද්ධ පටන් ගත්ත දවසට තමයි අන්තිම වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම දැන් වීඩියෝ එක ගේන්නේ ට්‍රම්ප් ඉරාන් එක්ක තියෙන යුද්ධේ ඉවරයි කියලා කියන වෙලාවක. හැබැයි මම අද කතා කරන්න හදන්නේ මේ ඉරානෙත් එක්ක තියෙන යුද්ධයක්වත් ඊට පස්සේ ට්‍රම්ප් ගත්ත ඩිසිෂන් එකක්වත් නෙමෙයි. මම මේ කතා කරන්න යන්නේ කැනඩාවේ ආර්ථිකයට මොකද වුණේ. අද අපි බලමු මේ වීඩියෝ එකේ ඇත්ත කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ දැන් විපක්ෂ පැත්තෙන් ඩ්‍රැමටිකලි දෙයක් එහෙම නැත්නම් එක එක දේවල් මවාපානවද? එහෙම නැත්නම් ආණ්ඩුව පැත්තෙන් කියනවා ඊට පස්සේ බැංක් ඔෆ් කැනඩාගෙන් කියනවා මේක රිසෙෂන් එකක නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ පොඩි අමාරු කාලයක. හැබැයි අපේ ඉකොනොමි එක කඩන් වැටෙනවා කියලා කියන්න බෑ කියලා තමයි බැංක් ඔෆ් කැනඩා සහ ගවර්න්මන්ට් එක කියන්නේ. හරි. අපි දැන් බලමු නම්බර්ස්. ඉතින් කියන්න ඕනේ විපක්ෂෙන් වැඩිපුරම කතා වෙන දෙයක් තමයි මේ ටෙක්නිකල් රිසෙෂන් කියන එක. මොකද්ද මේ ටෙක්නිකල් රිසෙෂන් කියන්නේ? අපි ඒ ගැන බලමු. විපක්ෂය හැමතිස්සම කතා වෙනවා ටෙක්නිකල් රිසෙෂන් කියලා. මෙන්න මේක අල්ලගෙන තමයි විපක්ෂ කියන්නේ කැනඩාවේ ආර්ථිකය දැන් ගන්න දෙයක් නැහැ. මේක අනිත් පැත්තට තමයි යන්නේ කියලා. ටෙක්නිකල් රිසෙෂන් කියන්නේ රටක ආර්ථිකය අකණ්ඩව කාර්තු දෙකක් පුරා අඩුවීමක් පෙනෙනවා නම් තමයි මේ ටෙක්නිකල් රිසෙෂන් කියන්නේ. එහෙම නැත්නම් ක්වාටර්ස් දෙකක් එක දිගට රියල් GDP එක ඩ්‍රොප් වෙනවා නම් අඩු වෙනවා නම් තමයි මේ ටෙක්නිකල් රිසෙෂන් කියන්නේ. ඉතින් මේක අරගෙන තමයි කියන්නේ අනිත් G7 රටවල් මේ ඉරාන යුද්ධ තියෙනකොට ඊට පස්සේ මේ ලෝකයේ තවත් ප්‍රශ්න තියෙනකොට අනිත් G7 රටවල් වලට මේ ප්‍රශ්න නැහැ. කැනඩාවට විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒකෙන් කරන්නේ විපක්ෂයෙන් ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. මේ දැන් තියෙන ගවර්න්මන්ට් එක හරි නෑ. එහෙම නැත්නම් මේ ගවර්න්මන්ට් එකට මේක ටැකල් කරගන්න බෑ කියලා. අපි බලමු මේ නම්බර්ස් 2025 දෙවෙනි කාර්තුවේ කියන්නේ සෙකන්ඩ් ක්වාර්ටර් එකේ නෙගටිව් බැලන්ස් එකක් එහෙම නැත්නම් නෙගටිව් GDP එකක් දාලා පෙන්නනවා -1.8. ඊට පස්සේ 2025 තුන්වෙනි කාර්තුවේ Q3 එකේ පෙන්නනවා positive 2.6. ඒ කියන්නේ -1.8 ඉඳලා ඊළඟ ක්වාර්ටර් එකට යනකොට ඊළඟ කාර්තුවට යනකොට -1.8 ඉඳලා +2.6. ඒ කියන්නේ ලොකු ජම්ප් එකක් තියෙනවා රියල් GDP එකේ. ඊට පස්සේ ආයෙත් 2025 Q4 වල නෙගටිව් වෙලා තිනවා. ආයෙ 2026 Q1 වල නෙගටිව් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ අන්තිම දෙක නෙගටිව් වෙච්ච හින්දා තමයි මේ ටෙක්නිකල් රිසෙෂන් එකක් කියලා මේ විපක්ෂ හැමතිස්සම කෑ ගහන්නේ. හැබැයි ඔයගොල්ලන්ට විතර බලා ගන්න පුළුවන් 2026 පළවෙනි කාර්තුවේ නෙගටිව් බැලන්ස් එකක් තිබ්බට ඒක ඇත්තටම ෆ්ලැට් බැලන්ස් එකක්. එහෙම නැත්නම් නෙගටිව් 0.1 කියන්නේ ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ගිය අවුරුද්දේ ක්වාටර් එකත් එක්ක බලනකොට ඒක ෆ්ලැට් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි දැන් මෙතන තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි දැන් මේගොල්ලෝ ඊළඟ අවුරුද්දේ බජට් එක මේ අවුරුද්දේ ප්‍රසන්ට් කරන්න ඕනේ තව මාස ගානකින්. ඉතින් ඒගොල්ලෝ ඒක බේස් කරන්නේ මේ පළවෙනි ක්වාටර්ස් දෙකේ වෙච්ච දෙයක් එක්ක. ඉතින් මේ ක්වාටර් එක අපි දැන් මේ ඉන්න Q2 එකේ මේ ගවර්න්මන්ට් එකට මේක දරා ගන්න බැරුව නැත්නම් එහෙම නැත්නම් තවත් නෙගටිව් බැලන්ස් එකකට ගියොත් එහෙම ඒගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. මෙතන ඇත්තටම බැලුවොත් එහෙම මේ ඩ්‍රොප් එක වෙන ලොකුම හේතුව ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඇයි එහෙම කියන්නේ කියලා අපි තා පොඩ්ඩක් ඉස්සරහ කතා කරමු. හැබැයි දැන් මෙතනදී කිව්වොත් එහෙම ඔයිල් ගෑස් මයිනින් මේ වගේ දේවල් වල ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් මේ වගේ ගොඩක් දේවල් වල කැනඩාව ඇත්තටම ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ GDP එකට කන්ට්‍රිබියුට් කරන ඒත් එක්කම බිස්නස් ඉන්වෙස්ට්මන්ට්ස් ගොඩක් අඩු වෙලා තියෙනවා එක දිගට. හැබැයි මෙතන තව දෙයක් කියන්න තියෙනවා per capita GDP එක. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම එන්න වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ගාණකින් නෙමෙයි 0.2කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න ලොකුම හේතුව තමයි කැනඩාවේ පොපුලේෂන් එක එකපාරටම වැඩි වෙනවා අඩු වෙනවා. දැන් මේ ළඟදී මිලියන 1.5ක් විතර අඩු වෙලා තියෙනවා. ඒ ගැනත් තා පොඩ්ඩක් ඉස්සරහට මම කතා කරන්න. හරි අපි දැන් කතා කරමු මේ G7 රටවල් වලින් එක කම්පෙයාර් කරනකොට ඇයි කැනඩාව අඩුයි කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා G7 රටවල් කිව්වොත් එහෙම තියෙන රටවල් 7. කැනඩාව, ෆ්‍රාන්ස්, ජර්මනි, ඉටලි, ජපාන්, US, UK. මේ රටවල් 7 තමයි මේ G7 රටවල් වල තියෙන්නේ. ඉතින් මේ අනිත් රටවල් හැම එකෙම දියුණු වෙනකොට කැනඩාව ඩ්‍රොප් වුණා, කැනඩාවේ ආර්ථිකය කඩා වැටුණා කියලා තමයි හැමතැනම විපක්ෂයෙන් කියන්නේ. ඉතින් මේකට IMF කියන එක තනිකරම හාත්පසින් වෙනස් දෙයක් කියනවා. IMF එක කියනවා කැනඩාව තමයි second fastest growing economy in the G7 කියලා. ඉතින් අර වගේ දෙයක් විපක්ෂයෙන් කියනකොට IMF එක මෙහෙම කියනවා කියලා දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් ඒකට චැලෙන්ජ් කරනවා. අපි දැන් බලමු හැමෝම කියන මේ ආර්ථිකය කඩා වැටෙන්න හේතු උනේ මොකක්ද කියලා. දැන් මෙතන ආර්ථිකය කඩා වැටෙනවා කිව්වට ලොකුම වැටීමකුත් නෑ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා පෙන්නුවා වගේ දශම ගණන් වලින් තමයි මේ වෙලා තියෙන්නේ. හැබැයි එහෙම වුණත් ඇයි ඒක උනේ කියලා සහ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා අපිට මේ නම්බර්ස් වලින් බලා ගන්න පුළුවන්. ගිය අවුරුදු 10 බැලුවොත් එimhe කැනඩාවේ ඉකොනොමි එක ඇවරේජ් ග්‍රෝ වෙලා තියෙන්නේ
102කින් ඉතින් අනිත් රටවල් 107-8කින් ග්‍රෝ වෙනකොට කැනඩාවේ ඉකොනොමි එක 102කින් තමයි ග්‍රෝ වෙලා තියෙන්නේ. මේකට ලොකුම හේතුව තමයි මේ ගිය අවුරුදු 10 ඇතුළත ගත්තොත් එහෙම කැනඩාවේ ආර්ථිකයට ගොඩක් මිනිස්සු එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සේ මිනිස්සු එන්න පටන් ගත්ත ගොඩක්. ඒ වගේ වෙලාවකදී මිනිස්සු එන්න වැඩි වුණාට පස්සේ ඒ හැම එක්කෙනාගෙන් එන ප්‍රොඩක්ටිවිටි එක එකම ගානකින් එන්නේ නැහැ. සමහරවිට පළවෙනි එක්කෙනා ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරන ගානයි දෙවෙනි එක්කෙනා ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරන ගානයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ වෙනස තියෙන නිසා සහ දැන් මිනිස්සු 100ක් ආවත් මිනිස්සු 1000ක් ආවත් මිනිස්සු 100කින් එන ඉන්පුට් එක 1000කින් එනවනම් අන්න එතකොට ඉකොනොමි එකට චැලෙන්ජ් එකක් තියෙනවා. ඒත් එක්කම එතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මිනිස්සු 100ක් ඉන්නවා නම් මිනිස්සු 100කට උදාහරණයකට ගත්තොත් එහෙම ගෙවල් 100ක් ඕනේ කියලා හිතන්නකෝ. හැබැයි මිනිස්සු 1000කට තව ගෙවල් ඒ වගේ 10 ගුණයකින් වැඩි වෙලා ඕනේ. මිනිස්සු 1000ක් ආවොත් උදාහරණයකට ගෙවල් 1000ක් ඕනේ. හැබැයි අර අවුට්පුට් එක එකමයි. හැබැයි මේ සිස්ටම් එකට එන චැලෙන්ජ් එක 10 ගුණයකින් වැඩි. ඊට පස්සේ මෙඩිකල්, හවුසින්, ඒ වගේ ඊට එඩියුකේෂන්, ඒ වගේ ගොඩක් දේවල් වලින් මේ සිස්ටම් එක චැලෙන්ජ් වෙලා තිනවා මේ මයිග්‍රේෂන් නිසා. ඇත්තම කිව්වොත් එimhe කැනඩාව තමයි productivity is among the weakest in the developed world. ඒ කියන්නේ එක සේවකයෙක් ගත්තොත් එහෙම එයාගෙන් එන අවුට්පුට් එක, එයාගෙන් එන ඵලදායිතාව ඒක ගොඩක් අඩුයි අනිත් දියුණු රටවල් එක බලනකොට. මේකට ලොකුම ප්‍රශ්නේ තමයි මෙහි ඇවිල්ලා තියෙන ගොඩක් කට්ටිය ටෙම්පරරි වර්කර්ස්ලා ඇවිල්ලා තින්නේ. ඒගොල්ලන්ට ස්කිල් එක තිබ්බත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ජොබ් එක හොයාගන්න බෑ. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන හින්දා අවුට්පුට් එක අඩුයි, මිනිස්සු වැඩි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ මගේ ඉස්සෙල්ලා වීඩියෝස් බැලුවා නම් ඕගොල්ලන්ට මම සමහර වීඩියෝස් වල කිව්වා කැනඩාවෙන් වැඩියෙන්ම බඩු goods and services යන්නේ ඇමරිකාවට. ඇමරිකාවේ මේ ටැරිෆ් ගහලා ඊට පස්සේ රෙඩ් ටේප් කරලා ඊට පස්සේ ලිමිටේෂන්ස් දැම්මට පස්සේ බෝඩ් එකට ඇමරිකාවෙන් කැනඩාවට එන ඉන්ෆ්ලෝ එක ගොඩක් ලිමිට් වුණා. ඉතින් මේකත් තව හේතුවක් කැනඩාවේ ආර්ථිකයට මේ වගේ බලපෑම් එන්න. ඒත් එක්ක මොගොල්ලෝ දන්නවද 2023 ක්වාටර් 3 ඒ කියන්නේ ජුලයි, ඕගස්ට්, සෙප්ටැම්බර් මේ මාස තුන එකතු කරාම ඒ මාස තුනේ තමයි කැනඩාවේ fastest population growth එක ගලා තියෙන්නේ 1957න් පස්සේ. ඒ කියන්නේ 2023 ක්වාටර් 3 එකේ කැනඩාවට ඇවිල්ලා තියෙනවා මිනිස්සු එච්චර ලොකු ප්‍රමාණයක්. ඒ කාලේ හිටපු ගාමන්ට් එකට බැරි වුණා සිස්ටම් එක ග්‍රෝ කරන්න මේ මිනිස්සුත් එන්න පටන් ගත්තට පස්සේ. අවුරුද්දෙන් අවුරුද්ද ගත්තොත් එහෙම 2026 ජනවාරි වෙනකොට කැනඩාවේ ඉන්න මිනිස්සු යන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ 2025 2026 ගත්තොත් එහෙම 0.2කින් කැනඩාවේ මිනිස්සු අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙම අඩු වෙලා තියෙන්නේ 1867න් පස්සේ පළවෙනි සැරේට 2025 2026යි ගන්නකොට. ඉතින් ඔයාලට පේනවා මිනිස්සු ඇයි මේ යන්නේ? මිනිසුන්ට මෙහි ජොබ්ස් හොයාගන්න බෑ. ඊට පස්සේ මෙහි ඉන්ෆ්ලේෂන්, ඒ කියන්නේ උද්දමනය, බඩුවල හැම බඩුවකම ගාණ වැඩි වෙලා, ඒත් එක්කම ඒ මිනිස්සු කැමති ජොබ් එක හොයාගන්න බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන නිසා කැනඩාවේ මිනිස්සු යනවා. තවත් දෙයක් ගැන කතා කරොත් එහෙම මේ ගෙවල් වල ගණන් 2022 මාර්තු වල ඇවරේජ් හවුසින් ප්‍රයිස් එක තියලා තින්නේ 8,41,300කට. හැබැයි 2026 අප්‍රේල් වල, ඒ කියන්නේ අවුරුදු 4කට පස්සේ ඒ 8,41,000 තිබ්බ ගෙවල් වල ගාණ 6,66,000කට විතර ආසන්න ගණනකට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 121කින් විතර අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට දැන් බලා ගන්න පුළුවන් මේ ගෙවල් වල ගණන් එන්න පොඩ අඩු වෙගෙන යනවා. ඒකට තව හේතුවක් තමයි ඉන්ට්‍රස්ට් රේට් එක ෆික්ස් කරලා තියාගත්ත එක බැංක් ඔෆ් කැනඩා එකේ. ඒත් එක්කම තව දෙයක් තමයි මිනිස්සු ගොඩක් කට්ටිය දැන් ජොබ්ස් නැතුව ගෙවල් විකුණනවා. සමහර කට්ටිය ගෙවල් විකුණලා දැන් අලුත් ගෙවල් ගන්නවා. මම ඒක වැඩි කතා කරන්නේ නැහැ. මොකද මට මේ පැත්තට ලොකු එක්ස්පෝෂර් එකක් නැහැ. හැබැයි දැන් අපිට බලා ගන්න පුළුවන් ගෙවල් වල ගාණ එන්න අඩු වෙනවා. හැබැයි දැන් මෙතන තව දෙයක් බැලුවොත් එහෙම 2026 මාර්තු වල පටන් ගත්තා ඉරාන යුද්ධය. මේ ගොඩක් රටවල් වලට මේක ඉකොනොමි එකට ලොකුවට බලපෑවා. හැබැයි කැනඩාවට මේක වාසි වුණා එක පැත්තකින්. මම වෙන වීඩියෝ එකක් කරා ඉස්සෙල්ලා කැනඩාවෙන් කොච්චර ඔයිල් එක්ස්පෝර්ට් කරනවද කියලා අවුරුද්දකට. ඒ කියන්නේ තෙල් වල ගාණ වැඩි වෙනකොට කැනඩාවට එන්න තියෙන ආදායම එන්න වැඩි වුණා. හැබැයි දැන් නම් අතරම තෙල් වල ගාණ ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒක වෙලාවකදී ලීටරයක් කැනඩියන් ඩොලර් 2ට ආසන්න ගාණක් ගියා ටොරොන්ටෝ වල. හැබැයි දැන් නම් ඒක 1.50 ගාණට විතර අඩු වෙලා තිනවා. මම ඊයේ අතන බැලුවම 1.53ට තිබ්බා. ඉතින් ඒ කියන්නේ දැන් ආයි තෙල් මිල එන්න අඩු වෙලා තිනවා සෑහෙන දුරකට. මෙතන කතා කරන්න තව දෙයක් තියෙනවා. ඉතුරු G7 රටවල් ඔයිල් ඉම්පෝර්ට් කරනකොට කැනඩාව ඔයිල් එක්ස්පෝර්ට් කළත් ආර්ථිකයට ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න 2020 NAFTA trade agreement එක නැත්නම් North American Free Trade Agreement එක අයින් කළා. අලුතෙන් trade agreement එකක් ආවා CUSMA කියලා. ඒ කියන්නේ කැනඩාවට තියෙන CUSMA ඊට පස්සේ ඇමරිකාවට තියෙන US වලට තියෙන USMCA කියලා. ඒ කියන්නේ දැන් මේ රටවල් තුන ඇමරිකාවයි, මෙක්සිකෝවයි, කැනඩාවයි මේ රටවල් තුන අතර trade agreement එකක්
සයින් කරා 2020. ඉතින් මේක අවුරුදු 6න් රිනිව් කරන්න එහෙම නැත්නම් අවුරුදු 6න් මේගොල්ලෝ බලනවා මොකද කරන්න කියලා තමයි 2020 ඇග්‍රීමන්ට් එක අසයින් කරේ. ඉතින් 2026 කියන්නේ මේ අවුරුද්දේ තමයි මේ ඇග්‍රීමන්ට් එක ආයෙම එක රිනිව් කරනවාද? ඒක රිනිව් කරනවා අවුරුදු 16කට රිනිව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇග්‍රීමන්ට් එකෙන් කෙලිම විත්ඩ්‍රෝ කරනවද? එහෙම නැත්නම් මේ ඇග්‍රීමන්ට් එක කෙලිම අයින් කරනවද? එහෙම නැත්නම් ඇනුවලි රිවිව් කරලා, ඒ කියන්නේ හැම අවුරුද්දම මේ ඇග්‍රීමන්ට් එක රිනිව් කර ගිහලා 2036 දී ඩිසිෂන් එකක් ගන්නවාද කියලා. ඉතින් මේ තුන ගැන තමයි මේ දවස්වල වැඩිම කතා වෙන්නේ. මොකද මේ ඇග්‍රීමන්ට් එක ගොඩක් වෙලාවට විත්ඩ්‍රෝ කරලා තියෙනවා. නැත්නම් මේ ඇග්‍රීමන්ට් එක ගොඩක් වෙලාවට නැති වුණොත් එහෙම කැනඩාවට සහ මෙක්සිකෝට ලොකු ප්‍රශ්න වැඩ මුහුණ දෙන්න වෙනවා. ජූනි 2026 ඒ කියන්නේ මේ මාසේ වෙනකොට ට්‍රම්ප් කියනවා මේ අවුරුද්දේ එයා ඇග්‍රීමන්ට් එක රිනිව් කරන්න බලන්නේ නැහැ. හැබැයි එයා මේ ඇග්‍රීමන්ට් එක තනිකරම කිල්. එහෙම නැත්නම් මේ ඇග්‍රීමන්ට් එක කෙලින්ම අයින් කරන්නේත් නැහැ. ඉතින් ඒ කියන්නේ ඇමරිකාවට ගොඩක් රිසෝසස් යනවා කැනඩාවෙන්. ඒක කෙලින්ම යන නවත්තන්නත් බෑ. ඒක එක අතකින් කැනඩාවට වාසි. හැබැයි ඒක යූස් කරලා කැනඩාවට නෙගෝෂියේට් කරන්නත් chance එකක් තියෙනවා. ඒත් එක්කම නෙගෝෂියේට් කරනට අමතරව කැනඩාවේ මාක් කානි ප්‍රයිම් මිනිස්ටර් කියනවා ඒ තිබ්බ සම්බන්ධතා ඉවරයි, අපි මේක තනියෙන් ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එක දේවල් කියනවා මේ ගිය මාස 6 ඇතුළත. ඉතින් මේ වගේ දේවල් වෙනකොට හැම පැත්තෙම කැනඩාව ඉකොනොමි එක අතරම ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ. ගොඩක් එම්ප්ලොයි ඉන්ෂුරන්ස්, ඒ කියන්නේ මිනිස්සු අයින් කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මිනිස්සු කම්පැනි එකකින් හරි මොකක් හරි වැඩ කරන තැනකින් අයින් කරාම ඒගොල්ලන්ට EI එම්ප්ලොයි ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ ගොඩක් එම්ප්ලොයි ඉන්ෂුරන්ස් අරගෙන තිනවා කියලා මම දැක්ක ආටිකල් එක තිනවා. ඒත් එක්කම ෆුඩ් බැංක්ස් වලට මිනිස්සු ගොඩක් ගිහිල්ලා ෆුඩ් බැංක්ස් වලින් ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ සිටුේෂන් එකක් ඇත්තනම ක්ලියර් කට් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉකොනොමික් රිසෙෂන් එකක් වෙනකොට. ඉතින් මේ වීඩියෝ එක බලන්න ගොඩක් කට් හිතන්න පුළුවන් දැන් මේකෙන් කැනඩාවට එන්න තියෙන chance එක 2026 27 එහෙම නැත්නම් ඉස්සරහට ඕගොල්ලෝ එන්න ඉන්නවනම් ඒක කොහොමද බලපාන්නේ කියලා. ඉතින් පළවෙනිම කියන්න ඕනේ මයිග්‍රේෂන් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ගොඩක් රටවල් වල විශේෂයෙන්ම UK වගේ රටවල් වල ප්‍රශ්න තියෙනවා මයිග්‍රේෂන් සම්බන්ධව. ඉතින් ඒ වගේ දේවල් බැලුවාම ඕස්ට්‍රේලියාවත් තියෙනවා. ඉතින් ඒ වගේ බැලුවාම කැනඩාවෙත් මේක ඇත්තට මේගොල්ලෝ නැති කරලා නැහැ. හැබැයි එන්න පුළුවන් ප්‍රමාණය කැප් කරලා තියෙනවා, ලිමිට් කරලා තියෙනවා. ඒත් එක්කම මේගොල්ලෝ දැන් ගොඩක් බලනවා ඊට පස්සේ රිෆියුසල් රේට් එක වැඩි ගොඩක් වීසා වල. ඊට පස්සේ එන කට්ටියට හරියටම අනාගතේ කියන්නේ කියන්න බෑ මේ ක්ලියර් පාත් එකක් තියෙනවා කියලා. මොකද මේගොල්ලෝ මේ හැම අවුරුද්දෙම මයිග්‍රේෂන් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් කරන නිසා අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මෙතන ඉකොනොමික් රිසෙෂන් එකක් නෑ කිව්වට ඇත්තටම මෙතන ඉකොනොමිකලි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේකේ ඇත්තටම හොඳ පැත්තකුත් තියෙනවා. දැන් ගෙවල් ගන්න ඉන්න කට්ටිය 2022 තිබ්බ ප්‍රයිසස් එක්ක දැන් බලනකොට ගෙවල් වල ගණන් 121කින් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. සමහර කට්ටියට මේක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. සමහර කට්ටියට මේක ලොකු ප්‍රශ්නකට මුහුණ දෙනවා මේ ඉකොනොමික් රිසෙෂන් එකක් කියලා නොකියන ඉකොනොමික් රිසෙෂන් එකට. මෙතන ඇත්තටම මේක කියන්න ඕනේ මේ 2020න් පස්සේ වෙච්ච දෙයක් හින්දා නෙමෙයි. මේක ඇත්තටම අවුරුදු ඒ කියන්නේ 2008 2009 ඉඳලා වෙන රටවල් එක්ක බලනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ කැනඩාවේ ඉකොනොමික් growth එක අර වෙන රටවල් එක්ක ඉතුරු G7 රටවල් එක්ක බලනකොට තිබ්බ growth එකත් එක්ක බලනකොට අඩුයි. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් මේ වෙලාවේ මේ ඉකොනොමි රිසෙෂන් එකක් කියලා කියන. මම හිතනවා මම කැනඩාවේ ඉකොනොමි එක ගැන යම් තාක් දුරකට පොඩි හරි එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා කියලා. මම මේ වීඩියෝ ගොඩක් කාලයකට පස්සේ ගෙනාවේ. මම හිතනවා මට තා වීඩියෝස් දැන් මේ එන සතිය හරි ඊට පස්සේ සතිය හරි දාන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හැම වෙනකම් thanks for watching. bye.